සියලු දෙනාටම සුබ දවසක්. අපි මේ ස්ටෙප් 1 AFI bot වීඩියෝ එකෙන් බලන්න යන්නේ කොහොමද රෙජිස්ට්‍රේෂන් එකක්, ඩිපොසිට් එකක්, ඒ වගේම bot ඇක්ටිවේෂන් එකක් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කිරීම තුළින් තව නව අයව ඔයාලට දැනුවත් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ මගේ Success Nation YouTube channel එක subscribe කරලා bell icon එක click කිරීම තුළින් AFI bot සම්බන්ධව මම ඉදිරියට ගෙන එන new updates videos ඔයාලට ලබා ගත හැකියි. දැන් එහෙනම් අපි වීඩියෝ එකට යමු. ප්‍රථමයෙන්ම ඔයාට මෙන්න මේ වගේ කවුරු හරි ලින්ක් එකක් යවලා ඇති invite AFI bot registration link එකක්. මේ මත ක්ලික් කරන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් එනවා. මෙතනදී invitation code කියන තැන තියෙන්නේ ඔයාගේ invite එකේ code එක. මෙතන පහළ තියෙන next එක ක්ලික් කරන්න. එතකොට ඔයාට එනවා email, username, login password, repeat password. එතකොට ඔයාගේ email එක type කරලා username එක type කරලා මේ password එක use කරද්දී capital, simple ඒ වගේම ඉලක්කම් symbol මේ ඔක්කොම එන විදියට ඔයා password එක create කරන්න ඕනේ. අවමය digit 8ක් තියාගන්න. ඒ වගේම I accept කියන මේ box එක ටික් කරලා register කියන option එක ඔයා ටික් කරපු ගමන් automatically ඔයාගේ email එකට afibot.com එකෙන් එනවා verify your email කියලා mail එකක්. ඒක open කරන්න. ඒක බැලුවොත් ඔයාට නිල් පාට මේ වගේ දිග link එකක් ඔයා දකීවි. ඒක උඩ tap කරන්න. එතකොට ඔයාට your email has been verified කියලා එනවා. එතනින් පස්සේ ඔයාට හැකියාව තියෙනවා මෙන්න මේ account එකට log වෙන්න. login ගිහිල්ලා ඔයාට පුළුවන් email එකයි password එකයි දීලා log වෙන්න. මෙතන log වෙද්දී keep me sign කියන තැන ඔයා ටික් කරොත් ඔයා නිතර password ගහන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි මතක තියාගන්න ඔයාගේ email එකට ආපු verification link එක ඔයා ටික් කරන්නලා verify කරන්න නැතුව මෙතනින් ඔයාට log වෙන්නත් බෑ. ඒ නිසා අනිවාර්යෙන් email එකේ තියෙන link එක tap කරලා එන්න ඕනේ. right okay. දැන් ඔයා මෙතනින් log වුණාන් පස්සේ ඔයාට දකින්න පුළුවන් මේ invite කියන තැන hide වෙලා තියෙනවා. මොකද හේතුව ඔයාගේ bot එක active වෙලා නැහැ. ඒ නිසා ඔයා දැන් කරන්න ඕනේ පළමුවෙන්ම තමයි මේ register උනේ ගමන් ඔයාගේ invite එකේ link එකේද ඔයා ඉන්නේ කියලා check කරන්න ඕනේ. ඒක check කරන්නේ ඔයා මෙන්න මේ පහළ තියෙන user එක click කරලා මේ personal information කියන තැන ඕක ඔහොම උඩට scroll කරොත් ඔයාට දකින්න පුළුවන් මේ team කියන word එකක්. ඔය team එක මත click කරන්න. එතකොට ඔයාට ඒකේ තියෙනවා parent ID කියලා. මෙන්න මේ parent ID එක screenshot එකක් දාලා ඔයාගේ invite එකට යවලා ඔයා පොඩ්ඩක් recheck කරගන්න ඔයා හරියටම එයාගේ link එක යටතේද වැදිලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයා රෙජිස්ටර් වෙද්දී ඔයාට ඉන්වයිට් කෝඩ් එක යවපු කෙනාට ඊමේල් එකකුත් යනවා. නමුත් ඔයා ස්ක්‍රීන්ෂොට් එක යවලා කන්ෆර්ම් කරලා ඊට පස්සේ ඩිපොසිට් කරන්න. දැන් ඩිපොසිට් කරන්නේ කොහොමද කියලා බැලුවොත් අපි මෙන්න මෙතන තියෙනවා හෝම් කියන ඔප්ෂන් එකක්. ඒකේ තියෙනවා ඇසට් කියලා. අන්න ඒක සිලෙක්ට් කරන්න. එතකොට ඔයාට මෙන්න මේ ඩිපොසිට් කියලා පෙනේවි. එතන QR කෝඩ් එකකුත් පේනවා. මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ඔයාට Binance එකෙන් withdraw කරලා ෆන්ඩ් එක යවන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් උඩට ස්ක්‍රෝල් කරොත් ඔයාට හැකියාව තියෙනවා මේ TRC20 address එක copy කරන්න. එතකොට ඒක copy කරලා ඔයාට මේ Binance එකට ගිහිල්ලා මේකේ තියෙනවා asset spot කියලා උඩ. අන්න එතන ගිහිල්ලා බලන්න send කියන option එක තියෙනවා. මොකද ඔයාගේ ෆන්ඩ් එක දැන් bot එකට යවන්න යන්නේ. send කියන option එක දුන්නේ ගමන් on chain withdraw කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ තියෙන USDT ටික පෙන්නනවා ඒක select කරන්න. ඊට පස්සේ send VIA crypto network කියන එක select කරන්න. එතකොට මෙන්න මේ වගේ display එකක් එනවා. මෙතන ඔයා අතන copy කරගත්ත TRC20 මෙතන apply කරන්න. ඊට පස්සේ network එක Tron TRC20 amount එක මම මෙතන $75ක් යවනවා. මොකද bot එකට $60යි fuel fee එකට $15යි. එතකොට මම මේක type කරලා withdraw කියන option එක දෙන්න ඕනේ. දීපු ගමන් confirm ද කියලා අහනවා. ඔය confirm option එකක් දුන්නේ ගමන් verification code එක අහනවා. ඒ කියන්නේ ඔයා දීලා ඇති ඔයාගේ Binance එකට එක්ක phone number, එහෙමත් නැත්නම් email එක, එහෙමත් නැත්නම් fingerprint, එහෙමත් නැත්නම් authentication. මේ මොන security එක දීලා තියෙන්නේ ඒක apply කරන්න. එතකොට මොකද්ද වෙන්නේ? මේ fund එක process වෙනවා යනවා. ඊට පස්සේ ඔයා කරන්න තියෙන දේ තමයි ඔයා මේ transaction එකේ තියෙන TX ID එක copy කරලා bot එකේ apply කරන්න ඕනේ. ඒක ගන්නවා නම් ඔයාට පුළුවන් මෙතන view history යන්න.
එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ Binance එකේ පහළ තියෙනවා බලන්න asset කියලා උඩ තියෙනවා spot කියලා. එතන බලන්න දකුණු පැත්තේ තියෙනවා මේ paper එකයි watch එකයි වගේ එකක්. අන්න ඒක මත ටිප් කරොත් ඔයාට පුළුවන් මෙන්න මේ ඩිස්ප්ලේ එක දකින්න. history deposit withdrawal buy sell කියලා. මේකේ withdrawal කියන එක select කරොත් ඔයා යවපු $75 උතනදී පෙන්නනවා. එතකොට ඔයාට තියෙනවා ඒක select කරපුව ගමන් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් දකින්න. මෙතන බලන්න TXID කියලා තියෙනවා. අන්න ඒක කොපි කරන්න. ඒ කොපි කරායින් පස්සේ ඔයා ආය නැවතත් බොට් එකට ගිහිල්ලා home asset ගියොත් ඔයාට ඩිපොසිට් ආයේ පෙන්නනවා. ඒ QR කෝඩ් එක උඩට ස්ක්‍රෝල් කරොත් ඔයාට දකින්න පුළුවන් transaction ID නැත්නම් hash කියලා. අන්න එතන මේ TXID එක කොපි කරපු එක paste කරන්න. එතකොට මේ off chain transfer කියන word එකත් එක්කම තමයි paste වෙන්න ඕනේ. ඊට පස්සේ send OTP දෙන්න. එතකොට ආගේ email එකට OTP එකක් එනවා. ඒක කොපි කරගෙන ඇවිල්ලා මේ verification code කියන තැන paste කරලා ඔයාට තියෙන්නේ verify OTP කියලා දෙන්න. දුන්නේ ගමන් confirm ද කියලා අහනවා. confirm එකක් දුන්නේ ගමන් ඔයාට your deposit is transaction status pending status කියලා එනවා. එතකොට මේක පොඩි වෙලාවක් ඔයාට සමහරට විනාඩියක් දෙකක් යනකොට ඔයාගේ මේ ෆන්ඩ් එක $75 මෙන්න මේ විදිහට D එකට ඇවිල්ලා ඩිපොසිට් එකට එනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ බොට් එක පර්චේස් කරන්න. එතන මෙතන බැලුවොත් 60 USDT කියලා තියෙනවා. මේකේ බලන්න පර්චේස් කියලා තියෙනවා. මේ පර්චේස් එක දීලා ටික වෙලාවක් හිටියොත් ඔයාට මේ ඇක්ටිවේට් බටන් එක ඒවි. right? දැන් හදිසියෙවත් ඔයා මේ ඇක්ටිවේට් බටන් එක ක්ලික් කරන්න අමතක වෙලා තිබ්බොත් ඔයා ආයෙ බොට් එකට යනකොට ඔයාට මේ ඉන්වයිට් එක හයිඩ් වෙලාම තියෙයි. එතකොට අපි පැනික් වෙන්න ඕනේ නෑ. අපිට පුළුවන් ඇක්ටිවේට් කරන්න. කොහොමද? මෙන්න මේ පහළ තියෙන home strategy user කියන තැන user එක ක්ලික් කරොත් ඔයාට මේ ඇක්ටිවේට් බටන් එක ඔහොම තියෙයි. මොකද ඔයා බොට් එක ඇක්ටිව් කරලා නැහැ. මේ ඇක්ටිවේට් කියන බටන් එක ක්ලික් කරායින් පස්සේ ඔටෝමැටිකලි ඔයාගේ account එකෙන් ඔයා log out වෙයි. ඊට පස්සේ ඔයා ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ආයෙ log වුණොත් ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ account එකට log වෙන්න. ඉතින් මං හිතන්නේ ෆස්ට් ස්ටෙප් එක සාර්ථකයි. රෙජිස්ටර් වෙලා ඩිපොසිට් කරලා බොට් ඇක්ටිවේෂන් එක අපි කරා. සෝ මං ඊළඟ ගේන්න හදන්නේ ස්ටෙප් 2 වීඩියෝ එකෙන් කොහොමද මේ බයින් කිරීමේදී Binance setting හදන්නේ කියලා. Thank you.